අනේ උපුන් මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ? උඹට මොකක් හරි ලෙඩක් වත්ද? ඔව් මොකද්ද බං උඹට වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ උඹලට දැන් බලා ගන්න පුළුවන් වෙයි. අනේ මේකට මොකෙක් හරි වෙයිලද කොහෙද බං? උඹලට මම බදම්මා මල මගුලයි කරන්ට් එකක් ගියා නේද? මේ ඉක්මනට ඔය දොර වහපන් නැත්තම් ඕක එළියට එයි. මොකද්ද බං මේකට වෙලා තියෙන්නේ? කවුද බං දන්නේ? තියන් ගෙදර නෑ අපි දැන් මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද? ඔහොම දොර වහලම තමයි තියන්න වෙන්නේ. ඔව් බං නැත්තම් ඕක එළියට આવොත් එම අපි ටික ඉවරයි. උඹලට සුවරද බං මේකට යකෙක් වෙයිලා කියලා? ආය මොන බලන්නද බං දැක්කනේ උගේ කටහඬ. ඔව් බං දැන් නම් මටත් හිතෙනවා මේකට මොකෙක් හරි වෙයිලා ඇති කියලා. හිතන්න දෙයක් නෑ යකෝ. වෙයිලා තමයි ඉන්නේ. මේක කොහොමද එළියට ආවේ? උඹලට එහෙම ලීසියෙන් මාව හිර කරන්න බෑ බලෝ. ආච්චියේ! මොනවා අපේ ළමයි නේද කෑ ගන්නවා වුනේ? දොර වහන්න එපා බං ආච්චි අම්මා ඇතුලේ. ඔව් හැබැයි මේක වැහුවා කියලා වැඩකුත් නෑ. ඕකට එළියට එන්න පුළුවන් නේ. කොබම් මාටියා. අන්න ඒක පනකට අපිට දුවනවා. මාටියෝ ඔහොම ඉඳපන්. උඹලා ඔක්ලි බකුල කරගනිලා මම යනෝ. දරුවෝ මයි පුතේ මම්මේ මේක දරුවනේ මොකද පුතේ ඔයාලා කෑගැව්වේ මොකද පුතේ ඔයාගේ කතාවට උනේ උගුල්ට අමාරුවක් අද අනේ ආච්චි අම්මා මොකද බං අපි දැන් කරන්නේ? මොනවා ගන්නද? ඉක්මනට යමන් සීයවත් හොයාගෙන සීයට මේ ගැන කියමු. උඹ දන්නවද සීයා කොහෙද ගියේ කියලා? දන්නේ නැහැ. කොයිකටත් ඔයන් යමුකෝ. අර සීයත් එක්ක ඉන්න මෝපලගේ ගෙදර ගියාවද දන්නේ නේ. ඒක කියන්නත් බෑ හැබැයි ඉක්මනට යමුකෝ. එතකොට මාඩියා අපි ඒකවත් හොයාගෙන ඉක්මනට යමු. මොකද ගුරුනාසේ උනේ කොහෙද එකපාරට උලගක් ආවේ? මං හිතන්නේ අද උලන්සර වැඩි වගේ. මුද්දට නම් කොච්චර කිව්ව ගණන් නේ. මේ ආවේ නම් නිකක් උලගක් නෙවෙයි. මේ උඩ බලාගෙන ඉන්න නැතුව උන් ඔය මල්ලේ තියෙන මල් වර්ග හත ගනින් මෙයාට. මාටියෝ කොහෙටද බම් මේක තිව්වේ? අනේ මන්ද බම් මාටියෝ මේ යමකෝ අර පැත්තට ඒ පැත්තේ ටිකක් බලමු. ඔත්ත තමයි තොපේ අවසානේ. කඩගෙන බිඳගෙන දුවගෙන ආවා වගේ නෙවෙයි. කොහෙද කවුද මේ ඉන්නේ? සුපුනයෝ උඹට ඇහුණාද ඒක? මොකක්ද? සුපුනයෝ අනේ මාටියා නේද ඒ කෑ ගහන්නේ? අර පැත්තෙන් වගේ නේ කෑ ගහන්නේ. යමකෝ බලන්න. සුපුනයෝ ඇයි මොකද? බුදුඅම්මා මේ පැත්තෙන් නේද බං කතා කරනවා ඇහුනේ? මේ පැත්තෙන් තමයි කතා කරනවා ඇහුනේ නම් ඒකෝ මේක පේන්නේ නැහනේ. මාටියෝ මම්මේ කොහෙද යකෝ යන්නේ? යන්නේ නෙවෙයි මෙම ගියොත් මැරෙන්න තමයි වෙන්නේ. අරක මගේ පස්සෙන් එනවා බං. මොකක්? ඔව් බං ඒක මං යන තැනට එනවා බං. උඹ කිව්වා හරි බං. ඒ බං ඔන්න ආයෙත් උඹේ පස්සෙන් මොතුනා. අම්මා මොකද ගුරුනාසේ මතුරුන එක නතර කරේ? මට පේන විදියට නම් මේකත් හරියන්නේ නැති පාටක් තියෙන්නේ. ඇයි ගුරුනාන්සේ? මේකී අපෙන් පල් ගන්න බලාගෙන ඉන්නේ. මොකද අපි කිව්ව වලේ දාපු දවසේම වල හාරපු නිසා. ඒත් ඉතින් ඒකේ මැරිලානේ ගුරුනාන්සේ. ඒකිට පේනවයි.
මිනිසෙක් මැරුණම දවස් 7ක් යනකම් මේ මැරුණු කෙනාගේ ආත්මය ගෙදර සොහොනේ වටේට සැරිසරනවා. එතකොට දැන් මේ ඉන්නේ අපෙන් පරිගන්න බලාගෙන. දැන් ඉතින් අපි මොකද ගුරුන් වහන්සේ කරන්නේ? තව එක දෙයයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මොකද ගුරුන් වහන්සේ? අපි ආයෙත් මේ වල හරලා මේ පෙට්ටියත් එක්කම ගිනි තියන්න ඕන. එතකොටවත් හරියයිද ගුරුන් වහන්සේ? එතකොට නම් හරියනවා. හැබැයි ඒක කරනකම් අපිට පරිස්සමෙන් ඉන්න වෙනවා. ඉතින් අපි දැන් මේක කරමුකෝ ගුරුන් වහන්සේ. ඒක එහෙම ආවට ගියාට කරන්න බෑ බං. ඒක කරන්නත් වෙලාවක් තියෙනවා. අනේ අම්මා මගේ බෙල්ල. මන්නම් හිටිය උඹට ගහපු විදියට උඹ එතනමයි කියලා. තෝ විතරක් මූසල කතා කියන්න එපා යකෝ. ගොඩක් රිදෙනවද බං? රිදෙනව නම් කමක් නෑ. වේදනාවත් එක්ක මාව පිච්චෙනවා වගේ බං. මේ අපි ඉක්මනට ජීයව හොයාගෙන යමු. නැත්තම් ඕක මෙතනටත් එයි. ඉඩපන්කෝ ඕකට හොඳ වෑංකෝ අල්ලගන්න. මට මේ ගහපු විදියට නම් ඕකගේ කොන්ද කැඩෙන්නම දෙනවා මං. හරි නැගිටපන්කෝ අපි ඉක්මනට යමු. මානේ ඕකා ගෙදර නැතුව ඇති බං. මොකද ඕකත් නිතරම ඉන්නේ සීයා එක්කනේ. කොහෙද බං එතකොට සීයා යන්නේ නැත්තේ? පොඩ්ඩේ ඇයි බං? සීයා සෝමනේ ගියාවද? සෝනේ ඔව් බං. ඇයි උඹ එහෙම කිව්වේ? නෑ බං ඊයේ උකුල් නැතුණු වෙලෙත් සීයා ගියේ සෝනටනේ. උඹ කියන්නේ අපි දැන් මේ රැවෙලා සෝනේ යමු කියලාද? ඔව් බං. ඒ ගේම් බතමු බං වෙන කරන්න දෙයක් නැහැනේ. උඹලට පිස්සුද බං මේ රැවෙලා සෝනේ යන්න? මේ උඹලා සීයා සෝනේ හිටියොත් නම් පුතෝ ඒ කියන්නේ සීයා මේ ගැන මොකක් හරි දන්නවා. අපි එනම් ඉක්මනට යමුකෝ. බං අපි දැන් සෝනට යන්න ඕනිද? එහෙනම් අපි ගිහින් එනකන් උඹ මෙතනට වෙලා ඉන්නවද? බෑ යමන් මාත් එනවා. මේ බොක්කොම බඩු ටික ගත්තනේ. ඔව් ගුරුන් වහන්සේ. අන්න ගුරුන් වහන්සේලා ගෙදර හිටිය අර ළමයි ටික මේ පැත්තට එනවා. මොනවා? මේ ළමයි මොකද මේ රෑ මෙහෙ කරන්නේ? අර ඉන්නේ සීයලා. මං උඹලට කිව්වේ සෝනේ පැත්තේ ඇති කියලා. කොහෙද ළමයිනේ ඔයාලා මේ මහරේ යන්නේ? අපි මේ ආවේ සීයව හොයාගෙන සීයේ. ඒ මොකද ළමයෝ? අනේ සීයේ අපේ උක්කුන්ට මොකද්ද වෙලා සීයේ? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? මං හිතන්නේ යකෙක් වෙයිලද කොහෙද සීයේ? මොනවා? යකෙක්? අපි තියෙන බයටම ගෙරසෙන් එළියට ආවා සීයේ. එළියට ආවට පස්සේ ආච්චි අම්මා ආච්චියෙන් කෑ ගැව්වා. මොනවා? ඔව් සීයේ. ආච්චි අම්මට මොනවා වෙලාද දන්නෙත් නෑ. ඉක්මන් කළා යවල්ලකෝ. ආච්චි අම්මේ. බයේ පුතේ. මොකද හෙට උනේ? අනේ මන්ද අර උක්කුන්ද කවුද කියන ළමයාට මොකෙක් කරේ වෙයිලද කොහෙද? මොනවා? ළමයිනේ. දැන් ඒ ළමයා කොහෙද කියලා අපි දන්නේ නැහැ සීයේ. හිටපු ගමන් මතුවෙනවා ආයේ නැති වෙනවා. සුපුණයෝ මේ දුකාරිනවකෝ. අනේ ඒ උකුන්නේ දේ කතා කරන්නේ. ඔව් බං උකුන් තමයි ඒ කතා කරේ. නෑ බං ඔය නම් ඒක වෙන්න බෑ. යමුකෝ කවුද කියලා බලන්න. මේ ඉන්නේ මේ ළමයා? බං උකුන් මොකද බං උඹට උනේ? මොනා වුණාද කියලා මන් දන්නේ නෑ. ළමයෝ ඔයාලා කිව්ව නේද දැන් මේ ළමයට යකෙක් වෙයිලා කියලා? වෙයිලා තමයි හිටියේ සීයේ. ඔය ඉන්නේ කොල්ලා හොඳට? මට නම් සුවර් නෑ මේක උක්කුම්මද කියලා. එහෙනම් දැන් කට්ටියම ගිහින් නිදා ගන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම බලන්නම්කෝ. සිරිදෝරිස් උරුම වහන්සේ යමකෝ මගෙත් එක්ක දේවාලෙට. අම්මා මගේ ඔළුව. මොනවා මම මේ එළියේ නේද ඉන්නේ? මං කොහොමද යකෝ එළියට ආවේ? මං ගෙනේ හිටියේ. බං මොකද බං ඇත්තටම උඹට උනේ? මන් දන්නේ දන්නේ දපංකෝ යමගෝ කාමරේට දන්න ටික මම පෙන්නන්න. ඇයි නෙවෙයි බලපන් මගේ බෙල්ල. තෝ ගහපු පාරට මගේ උගුරු දණ්ඩත් එක්ක හෙල්ලුණා. හරි යමකෝ දැන් කාමරේට. අඩේ මොකද බං? ඇවිල්ලා එළිය පැත්තේ බලපන්කෝ කවුද ගෙට එන්නේ කියලා. මොනවා? එතකොට මේ ඉන්නේ කවුද? මේ කවුද? යකෝ මේ මමමයිනේ.
අපට සිරි වෙනවා ඔක්කොල්ලා දෙන්නයි. කවුද බං එතකොට හරි එක? මම තමයි ඇත්ත උක්කුම්. නෑ නෑ බං මම තමයි ඇත්ත එක. ඕක කියන්නේ බොරු. නෑ නෑ උඹලට මාව අඳුරගන්න බැරිද? මම තමයි ඇත්ත උක්කුම්. සුපරෝ මේ උඹ හොරාට ගිහිල්ලා සිරියට එන්න කියපන්කෝ. කවුද බං එතකොට දැනින්නේ ඇත්ත ඔක්කොම? මම තමයි ඇත්ත උක්කුම්. ඇයි මාව අඳුරගන්න බැරිද? නෑ නෑ බං මම තමයි ඇත්ත එක. හරි එහෙනම් උඹ ඇත්ත එක නම් උඹ කියපන් උඹේ හොඳම යාළුවා කවුද කියලා. මගේ හොඳම යාළුවා උඹනේ. අනේ මේ ඉන්නේ දෙක නෙවෙයි. ඔය යකා මම ඇත්ත එක නෙවෙයි තමයි.